Hello guys, ඔන්න ආව ඉතින් අලුත් රියැක්ට් එකක් අරගෙන after long time ඊට කලින් short video එකක් දැම්මා. අද අපි රියැක්ට් කරන්නේ වස්ති ප්‍රොඩක්ෂන් සම්ප්‍රදාය අතික්‍රමණයට. එහෙනම් රියැක්ට් කරලා බලමු. මුදලාලි මට බල්බ් එකක් දෙන්නකෝ. අම්මා මේ බල්බ් එක සුපිරිනේ අප්පා. උදේ දාගෙන මම්මා. සමන්තයට මොකටද බලුප් එක? ඒ කියන්නේ මූවායි වැඩේ පටන් අරන් වගේ. වැඩේ. සෝබාදාම යම්කිසි දෙයක් පවසනවා. හිටපියව අද මං හොයලා ගන්න මුල්ලක ඉඳන් ඔක්කොම. මේ වගේ රොයිටර් ඉන්නවනේ ඉතින් හැම ගම්වල. අපෙත් ඉන්නවා. දුලත්. අස්ති අනුෂ්ක. සමන්ත ආබු. මොකද? මොකද කරන්න හැංගිලා මං කියනවා ඵලයන් වසිලිය අපි කයක් වුණා මුන්ට කියන්න බෑ ආපා මේ මොකද මං අරුට වෙලා තියන්නේ හැංගි කොහෙද යන්නේ ඌේ අරුන්ගෙන් මුන්ගේ වැඩක් නෑනේ. ඔබ මොකද කරන්න කියපන්කෝ? ඇයි මට මොකද වෙලා තියෙන්නේ මට මොකද? ඇයි උඹට මතක නැද්ද? ගමේ ලොකුම තොරණ ගහලා. ඒ යට දන්සලක් දාලා. එලි වෙනකම් භක්ති ගීත කියනවා කියලානේ අකෝ තෝ ගමේ සමිතියේ සභාපතිකම ගත්තේ. ලැජ්ජකෝ බොරු පොරොන්දු දෙන්න අනික මේ පුදුරුත් ඇවිල්ලා. එහෙම ප්‍රකාශයක් කෙරුවා තමයි හැබැයි මම මේ ප්‍රකාශය කෙරුවේ ගමේ තරුණ ජවය ගමට අලුත් වැඩක් කරන අර හින්ට් එකක් දෙන්නේ. එහෙම අර්ථයක් නෑ නෑ එහෙම ප්‍රකාශයක් නෙමෙයි උඹ කරේ. උඹ කරේ මෙහෙම ප්‍රකාශයක්. බලපන් මේක බලපන්. උඹ කරේ මෙහෙම ප්‍රකාශයක්. මේක බලපන්. විදුහල් පරිතුමනි රාමසේකතුමනි මෙදා පාරවේ සක්කකර මේක මේ ලොකුම තොරණ ගහලා ඒ තොරණයට බද්දස්සලක් දීලා රෑලි වෙනකම් පස්ති ගීත කියනවා විතරක් නෙවෙයි මෙදා පාරවේ සක්කකේ වෙසක් කලාපය අපේ ගමට මම කියනවා දැන් උඹ මොකද කියන්නේ කියපන්කෝ? පොරොන්දු මම එතනට මම පැහැදිලි කරන්න උඹලා හැමදේම අහන්නේ කෝ තොරණ කෝ දන්සල් කෝ භක්ති ගීත කියලා ඒවා කරගන්න බැරුව ගිය හේතු උඹලා කවුරුත් කවදාවත් අහන්නේ ඈ උඹලා හැමදේම අහන්නේ කෝ දන්සල කෝ ෆයිල් ඈ කෝ තොරණ යකෝ මේ හැම එකටම හේතු තියෙනවා බැරි වෙන්න හේතු තියෙනවා ඇයි දැන් උඹට තොරණ ගහන්න බැරි වුගේ? යකෝ තොරණ ගහන්න කෝබම් මේ රටේ මේ ගමේ තරුණ ජවය ඈ මුන්ට තොරන් ගහන්න නෙමෙයි ගංජා ගහන්න කතා කරපන් WhatsApp group හදාගෙන රෑ වෙද්දී මේ බෝකු කටවල් උඩ මුන් ගංජා ගහන්න වස්තිලාගේ ආයි පරණ වයිබ් එක ආයෙනවා. හරි තොරණ පැත්තකට දාපන්කෝ. ඇයි උඹට දන්සල් දෙන්න බැරුව ගියේ? යකෝ දන්සලක් දෙන්න මේ ගමේ උයන්න පුළුවන් උන් ඉන්නවද ගියහන්කෝ ඔය YouTube එකෙන් බලාගෙන බුරියානි හදරුන් නම් ඉන්නේ යකෝ 5000කට කන්න දෙනවා කියන එක දෙල්ලමද්ද පරිප්පු ඇඟේ ගාගෙන කොස් සුද්ධ කරගෙන කොස් ගෙඩියක් සුද්ධ කරන්න ඇයිද ගියන් ගමේ කොල්ලෙක් එක කෙල්ලෙක් කියන් මුට ගුලියක් කන්න කතා කරා ගුලි කන්නේ මේ වලවල් ගානෙමු ඈ එකෙක් එන්නේ නෑනේ යකෝ දන්සලකට උදව් කරන්න කවුරුත් අත්තනක් දාවද සුදු? මේ ගෙනාවද ඉන්නේ බලන්න. තියන්න වහන්නේ. මයික් අම්මා. සික් එක මුන්ට සික් එක. පාලු වෙදර පුංචි වලව. මොනේ කිව්ව කලින්? ඒකත් පැත්තකට දාපන්කෝ. ඇයි දැන් උඹට භක්ති ගීතක කියන්න බැරුව ගියේ? යකෝ මේ ගමේ සින්දු කියන්න පුළුවන් උන් ඉන්නවද ගියහන් දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා එකෙක් සින්දු කියන්න ඉල්ලුවාම ලක්ෂ 10ක් ඉල්ලනවා අනික ලක්ෂ 15යි හින්ට් එක ගීත නෙමෙයි භක්ති ගීත කිව්වත් මුන්ට සල්ලි ඕන තෝ කියන්නේ මගේ ඉඩක් කඩක් ටික උගත් තියලා මුන්ට භක්ති ගීත කියවන්නද
අරු බලලා මැසේජ් එකක් දානවා. උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ආ. කියන තරම් ඉතින් පොරොන්දු දිස්ත කරන්න බෑ බං. අම්බර විජ්ජා. සමන්තය පොඩි උන්ව එකතු කරගෙන විලේ ගෙදර හොරෙන් කුඩු ගහනවා. වෙලී ගහනවා සමන්තය මම කිව්වේ මේ ගමේ උන්ට වෙන මදරයක් තියෙන දැක්කනේ මට පුප්පගෙන ගියමු. අපේ ගමේ කුඩු ගහන්න පොඩි උන් එක්ක සමන්තය සමන්තය හොරෙන් පොඩි උන්ව සමන්තය? කුඩු ගහනවා. මම කිව්වේ මුළු ගමටම කියපන්. නෑ මම කියනවා ගමට මේ වරෙන් මෙහෙ වරෙන් ආම්දුරන්ටත් කියපන්. ආම්දුරන්ටත් කියපන් වරෙන්. ආම්දුරන්. යකෝ ගමේ කුඩු ගහන්න. හාමුදුරු පොඩ්ඩක් දැකලා පුරුදුයි. ඔය රජිමේ දුවන්නේ සමන්තය විලේ ගෙදර පොඩි උන් ටිකක් එක්ක හොරෙන් කුඩු ගහනවා. ගම ඉවරයි දැන් අර අපේ මහතු සමන්තය යකෝ කුඩු ගහනවා පොඩි උන් එක්ක මොකද දැන් මං ගියා බම් මේ තනකොළ ටික කතා කරන්න තනකොළ ඇයි කණ්ඩද? දැන් උඹලා අම්මට කවන්න වරෙන් යන්න පාදයටත් කිව්වා. හාමුදුරන්ටත් කිව්වා. පාදයටත් තුන් නායකයටත් කියන්න. අම්මට මුළු ගාම එක්කයි යන්නේ. රාජාංගනේ හාමුදුරුවෝ. කාමුතුරොත් වැඩලා නේ යකෝ සමන්තය කියලා රාජාංගනේ හාමුදුරුවෝ. මේවා එන රහසින් කරන්න ඕන වැඩ. රහසින් ඊ වයිල් කුඹු. වලේ කෑ ගන්නවා. සමන්තය දැපන්ද ඉලියන්න පාද අතට රවුලා ඉවරයි ඊට වැටිය හොඳයි. ඉතුරු කෑල්ල. සමන්ත නෑ කියන්න. ඕනේ මේකම වනසන්නද? ඒක කරන්න දෙන්න බෑ. දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබුණේ යකෝ ගම්මාන පිටින් වනසලා තොපේ ජීවිතත් විනාශ කරගන්න නෙවෙයි. ඒක හොඳ මතක තියාගන්න. මේ දුර්ලභ මොකුත් නෑ. දුර්ලභේ මට වහපන් සමන්තය. ආම්දුරෝ කියන කහපන්. හාමුදුරු කියන කාව. සමන්ත බ දැනගනින් මාව නරක හාමුදුරු කෙනෙක් කරගන්න එපා. අන් හොඳට හොඳයි. සමන්ත පුතා. පවුගන්න හැම කෙනෙක්ම පාපයට වහලේ. ඔයා ඒ වහල්කමෙන් මිදිලා යන වාසේ ලඟ වෙන්න. ඒක හැම කෙනෙක්ම යහපතක්. නෑ පාද එහෙම මේ වහල්කමක් නෙවෙයි. නෑ සමන්තයි කට ඌ කියන්නේ පාද කියන කප. අත් එක වැඳගනි. පාද කියන කප. සමන්ත හාමුදුරන්ට වඳින්න ඕන. දෙයන වාසෙකි. සමන්ත පුතා වැරද කෙරුවා වැරදට අනුබල දුන්නා වැරද්දමයි සමන්ත වැරද්ද කියන්නේ මොකද්ද මං කරව වැරද්ද කියන්නකො. වැරද්ද උඹ බබා බදන්නේ උඹ කරපු වැරද්ද ඕබම් මෙච්චර නකුත් ඉන්නා මේ ගමේ මගේ රත්තරන් කොළුවම දුපට ඉතුරුනේ ආර පොඩි සෙට් එක අම්මා. නෑ අම්මේ මේ සමන්තයි එහෙම දේවල් කරන්නේ. උඹට එනම කරනවා මේ කරපු වැරද්ද මොනවාද මේ අවලාද මොකද්ද මං කරව වැරද්ද මොකේ වැරද්ද කියන්න තොත්ත බබා තෝ දන්නේ. තෝ මේ අකෝ පොඩි උඹත් මේ ගියතුල දාගෙන හොරෙන් කුඩු ගහනවනේ අකෝ තෝ. මම මේ පුංචි සමන්ත කුඩු ගහනවා. සමන්ත කුඩු ගහනවා මම. මේ සමන්ත කුඩු ගහනවා තෝ දන්නේ. යකෝ තෝ කුඩු ගහන එක මූ ඇත්ත එකම දැකලා තියෙනවා. මූ තමයි කිව්වේ තෝ කුඩු ගහනවා කියලා.
මේ මං කොහෙද යකෝ කුඩු ගහනවා කියලා කිව්වේ? තෝරේ කොහේ කුඩු ගහනවා කියලා. මම කුඩු ගහනවා කියලා මේක ඇතුලේ දාගන්න. යකෝ තෝ මැසේජ් එකේ කිව්වේ මේ තියෙන්නේ. යකෝ මං කිව්වේ හැංගියන්ගේ කුඩු ගහනවා. තියෙන්නේ මේ සමහර පොඩි උන් එකතු කරගෙන වෙලේ කුඩු ගහලා තියෙන්නේ. කුඩු ගහනවා. ගහනවා කියලා කොහෙද යකෝ මම කියලා කියන්නේ. මම කියලා කියන්නේ හොරෙන් කුඩු ගහනවා කියලා. යකෝ හොරෙන් කුඩු ගහනවා කියලා තියෙන කියපන්. කුඩු ගහ. තෝ ගහලා Printing තියෙන්නේ mistake. කුඩු ගහනවා කියලා. යක්කා කුඩු කියන්නේ කුඩු. එහෙම ගහපන් තෝ මෙතන ගහලා තියෙන කුඩු ගහනවා කුඩු කියලා. ගහයි. පොඩි මිස්ටේක් වෙනවා ඉතින්. හරි. ඒ හුඟා මුළු ගමක් එක්කන් ආවා. තෝ කතා වෙන පැත්තකට හරවන්න එපා. මට තේන්නේ තෝ සමන්තයත් එක්ක කිපිලා කුඩු ගහනවද කොහෙද? ගණන් බලන්න ගියා තුල හදපු කූඩුව. අනිකයක් කො ගමටම හොරෙන් ගෙවල් ලස්සේ කූඩු හදනවද? කූඩු හදන්නේ කො එළියෙන්නේ. මේ තොපිලට ගල කූඩු වල මම ගෙනෙන් බලන්න හදපු කූඩු. කුඩු ගෙන්න කොහෙලියට සුදු පනද ගන්න. ඉතින් සමන්තයා ඉතින් ගියා තුල හොරෙන් කුඩු ගන්නන්නේ. කුඩු ගන්නනේ ඉතින් ගියා තුල ගන්නනේ. කුඩු ගහ. මට දැනගන්න ඕනේ මං කුඩුව ගේ ඇතුලේ හදපු හේතුවනේ. ඉතපල්ලා කියන්න. හැමදාම මිනිස්සු වැරදි කරන්නේ නැහැ බං. හරිද බං? මට ඕනේ මම මගේ පවුඩ එක ඔක්කොම හොද ගන්න මේ පොසොන් එකට ලොකු කූඩුවක් ගහලා පෙන්නන්න බං. ඉතින් මම සති දෙකක් අරක්කු සිගරට් මොකුත් බොන්න නැතුව මේ වෙලාව මේ පුංචි හදවතක් එකතු කරගෙන මචං මං කරේ ගියස් වෙලා කූඩුව හදපු එක බං. කොහෙද බං පොසොන් දවසේ බල්බ් දාලා උඹලා සර්ප්‍රයිස් කරන්නේ මට උඹලා මාව සර්ප්‍රයිස් කරන්නේ. කුඩු ගාලා කුඩු 1000ක් නැද්දේ. පොසොන් කුඩුවක් ගාපු මේ සමන්ත හඳ තරගෙන් පෙරදුනා ආමුදුරනේ. ඊළඟට පෙරදුනා ආමුදුරනේ. ෆාදර් මම්මා පවුගාරේ sorry අනුනේ I'm sorry. යමෙකු දහමෙහි හැසිරීමට පමාවද පසු කලක අප්‍රමාදව දහමෙහි හැසිරුණොත් එම තැනැත්තා ලෝකය ආලෝකවත් කරනු ඇත. සැබැවින්ම වලාකුළින් මිදුනා වූ පුන් සඳක් වැනිය. මාරයි අනුෂ්ක දාන පිට් වස්ති